ඉතින් කුණ්ඩසාල බස් එක ඇවිල්ලා මෙතනින් බැස්ස ගම වැස්ස පටන් ගත්තා. උඩට වහිත් දන්නේ දැන් මෙතන ඉඳන් කිලෝමීටරයක් විතර ඔයාලා බස් එකේ යනවා නම් පයින් යන්න ඕනේ ඒතකොට. මම දැන් මේ පාරේ තමයි ඉන්නේ. අපි පයින් ඇවිදගෙන යනවා. වාහනයක වගේ යනවා නම් ලේසි. ඉතින් මම බස් එක ආපින්දා කිලෝමීටරයක් විතර පයින් ඇවිදගෙන යන්න ඕනේ. පුරාවිද්‍යා සාක්ෂි වලින් අවුරුදු 8000ක් විතර පුරාණ ඉතිහාසයක් තියෙන විහාරයක් විදිහට මේ බඹරගල රජමහා විහාරය අපිට හඳුන්වන්න පුළුවන්. මේක පිහිටලා තියෙන නුවර දිගන ප්‍රදේශයේ. මේකේ ලොකු ඉතිහාසයක් තියෙනවා මහා වංශය වගේම මේකේ සෙල්ලිපි තියෙනවා. එතකොට ලෙන් විහාර ලෙන් 79ක් පමණ තියෙනවා කියලා මේකේ සාක්ෂි හම්බෙලා තියෙනවා. මේ පෙට්ටිකල රක්ෂිතේ තියෙනවා. එක්කම තමයි ඉගු පෞරාණික ඉතිහාසයක් අපිට පන්සල් පුරාම බලාගන්න පුළුවන්. මේකේ විශිෂ්ට ලෙන් කීපයක් තියෙනවා. මේ ලෙන ගත්තොත් මේකේ මකර තොරණ විශේෂයක් දක්වන්න පුළුවන්. ඒ වගේ මේ විහාරයේ තියෙන චිත්‍ර ගත්තොත් යම්කිසි යුගයකට අයත් කියලා අපිට හරියටම කියන්න බෑ. ඒ බොහෝ සමානකම් වලට අනුව මේක දඹුලු යුගයට අයිති ඒ චිත්‍ර සම්භවයක් තියෙනවා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. විහාර සමීක්ෂයේ ලෙන් විහාර තවත් ලෙන් විහාරයක් තමයි මේක. මේකෙත් චිත්‍ර තියෙනවා. මේ කීර්තිශ්‍රී රාජසිංහ රජ සමයේ මේකට අනුග්‍රහය ගොඩක් හම්බුලා කියලා තියෙනවා. එහෙම සෙල්ලිපෙළු සඳහන් වෙනවා. විහාරය තුල පිටත මනරම් දර්ශනයක් තමයි අපිට දැක බලා ගන්න පුළුවන්. මෙම විහාරයේ ඉන්ද්‍රසාල ගුහාව තුළ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවයන්ට ධර්මය දේශනා කළේ හඳුන්වනවා. සැලකෙනවා සෙල්ලිපියල තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ලෙස හඳුන්වන විහාරයක් විදිහට මේ බඹලව රජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. පෙට්ටිකල රක්ෂිතය නම් යන්න දෙන්නේ නැහැ වගේ. එතන මම ආපු දවස් නම් මේක වහලා තිබ්බා. ඉතින් ගොඩක් ඔයාලා එන්න ඕන තැනක් තමයි මේ බඹලව රජමහා විහාරය. නුවර ඉඳන් පැයක ඇතුළත කාලෙකින් වලට මෙතෙන් ළඟා වෙන්න පුළුවන්. පෙට්ටිකල රක්ෂිතය ඇතින් දිස්සුවත් අපිට අද එයට ළඟා වෙන්න හැකියාවක් හම්බුනේ නැහැ. මම මොකද පෙට්ටිකලටත් යන්නම් කියලා තමයි හිතාගෙන ආවේ. ඒ වුණාට පෙට්ටිකල වහලා තිබ්බා. ඉතින් මේ විහාරය ඔයාලා බලන්නම එන්න ඕන තැනක්. මේක අනිවාර්යෙන් නුවර ඉඳන් ඉච්චර වෙලාවක් යන්නේ නැහැ. ලොකු গুপ্ত වාර්තා මෙතන තියෙන. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරන්න ඉස්සරහටත් මගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක දිගටම රැඳිලා ඉන්න.